හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා දුම්රිය YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දවස්වල trending වෙලා තියෙන AI. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය. ඒක AI පාවිච්චි කරලා කොහොමද හරිම ලේසියෙන් AI වීඩියෝ එකක් හදාගන්නේ කියලා. එහෙනම් මේකට ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකෙන් උනත් හදන්න පුළුවන්. මම අද ඔයාලට ගොඩක් පැහැදිලිව කරන්න ඕන හින්දා මම ලැප් එකෙන් කරනවා. ඒක හින්දා ඒක බලාගෙන ඔයාලා ෆෝන් එකෙනුත් කරන්න. මේක හරිම ලේසි වැඩක්. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට පොඩි එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මේ විදිහට මේ AI ෂෝට් දාලා මේ channel එකේ කොච්චර subscribersලා ඉන්නවද කියලා. මාන වීඩියෝස් 165කට 4 million subscribersලා ඉන්නවා. කියන 4.2 කොච්චරද කියලා බලන්නකො මේ හැම මේ බලන්න views කොච්චරද කියලා. මේ එක channel එකක් විතරයි යාළුවනේ. දැන් ඔයාලා Google Chrome browser එක open කරගන්න. හරි යාළුවනේ open කරලා මෙතන ගහන්න ChatGPT කියලා. ගහලා පළවෙනිදම result එකෙන් මේ පළවෙනි link එක click කරන්න. හරි යාළුවනේ මේ විදිහට ChatGPT එක අපි load වුණා. ChatGPT කියන්නේ යාළුවනේ ගොඩක් හොඳ AI එකක්. මේක ඇත්තටම කිව්වොත් ගොඩක්ම හොඳ powerful AI එකක්. අපිට ඕන දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. ඕන දෙයක් අහන්න පුළුවන්. මේ හැමදේකටම උත්තර දෙනවා මේ ChatGPT. එහෙනම් අපි දැන් මම මේ විදිහට ChatGPT කියනවා අපිට දැන් font 6ක් දෙන්න ඕනේ මේ මෙහෙම කියලා. ඒකින්ද මම මෙතන දැන් අපි ඒ කියන්නේ මෙතන මම type කරගන්නවා මෙහෙම. හරි යාළුවනේ මෙහෙම type කරලා මෙතන යවන්න මම මෙතන කිව්වේ මේ font 6ක් දෙන්න ලේසි කාටුන් කැට් කෙනෙක් විදියට. ඒ කියන්නේ කම්මැලි පූසෙක්ගේ font 6ක් දෙන්න කියලා. හරි යාළුවනේ මේ විදියට මේ easily click කරන්න. හරි යාළුවනේ මේ විදියට හැදෙනවා. හරි යාළුවනේ මේ විදියට හැදෙනවා. දැන් අපි මේක මම මේක ඊට පස්සේ දැන් ඔයාලා මෙතනින් වෙනම new tab එකක් open කරගන්න. හරි යාළුවනේ open කරලා ඔයාලා search කරන්න ඕනේ එතන Leonardo AI කියලා. ඊට පස්සේ එන link එක click කරලා ඔයාලට මෙහෙම load වෙයි. load වෙලා මෙතන ඔයාලා sign in වෙන්න ඕනේ. sign in වුණාම මෙතන ඔයාලගේ account එක පෙන්නයි. ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ image කියලා එකක්. ඒක click කරන්න. හරි යාළුවනේ click කරලා මෙතන මේ අපි දැන් short video ගන්න හදන්නේ. ඒකින්ද මෙතන 3D නේ හදන්නේ. ඒකින්ද මෙතන click කරලා 3D render කියලා එක දෙන්න. ඊට පස්සේ අපි ඕනේ size එක. ඒකින්ද මේ මෙතන දෙන්න custom button එක select කරලා මෙතන TikTok size එක දෙන්න. size select කරලා මෙතන දැන් අපි ඕනේ අර අපි ChatGPT එකේ හදාගත්ත font එක මෙතන paste කරමු. ආයෙ මම ChatGPT එකට යනවා. ගිහින් මම මෙතන දෙනවා මේ පළවෙනි එක copy කරගන්නවා. ඊට පස්සේ copy කරලා මෙතන Leonardo AI එකට ගිහලා මෙතන paste කරන්න. හරි යාළුවනේ paste කරලා මෙතන generate කියන බටන් එක ඔබන්න. හරි යාළුවනේ මේ විදිහට generate කරලා ඉවර වුණාම ඔයාලට මේ විදිහට පෙන්නනවා. එතනින් අපිට AI photos 4ක් පෙන්නනවා. මේකෙන් අපිට ලස්සන එකක් අපි මෙතන select කරගමු. මට මේක හොඳයි වගේ. ඒකින්ද මේක අපි දැන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකින්ද මේ mouse එකේ ෆොටෝ එක ගෙනාවට පස්සේ cursor එක ගෙනාවට පස්සේ මෙතන උඩ පෙන්නන download කියලා. download image කියලා ඒක බලන්න. හරියට මේ විදිහට අපි download වුණා. දැන් ආයෙත් අපි අනිත් font එක කියලා මෙතන paste කරන්න ඕනේ. ඒකින්ද ආයෙත් මම ChatGPT එකට ගිහින් ආයෙ මේක paste කරනවා. copy කරගන්නවා. ඊට පස්සේ control C වල copy කරලා මෙතන ආයෙ control V වල paste කරගන්නවා. ඊට පස්සේ ආයෙත් එක generate හරියාළුවනේ මේ ජෙනරේට් වුණා. හරියාළුවනේ දැන් අපිට මොකද කැමතිවම මෙතන select කරනවා. මේක හොඳයි වගේ මම ඒකින්ද ආයෙ මේක download කරගන්නවා. හරියාළුවනේ මේ විදිහට මේ හැම එකම අපි මේකෙන් download කරගන්න ඕනේ මේ විදිහටම. හරියාළුවනේ මේ විදිහට මම download කරගත්තා. හරියාළුවනේ දැන් මේ අපි දැන් හදාගත්ත ෆොටෝ ටික දැන් අපි CapCut software එකට දාලා අපි මේක edit කරගමු. එහෙනම් යාළුවනේ මේ ඔයාලට මේකට Canva වගේ software එකක් මේ පාවිච්චි කරන්න පුළුවන්. මම CapCut එක හොඳයි කියලා හිතනවා. ඒකෙන් මම CapCut එක දැන් open කරගන්නවා.
හරි යාළුවනේ දැන් CapCut එක ඕපන් කරගත්තට පස්සේ දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත අපේ ඉමේජ් ටික මෙතන drag and drop කරන්න ඕනේ. ඒකෙන් අතන import button එක බලලා මේ විදිහට මෙතනක් ඒක ක්ලික් කරලා ඔයාලගේ ඉමේජ් ටික select කරලා මෙතනින් ඕපන් බටන් එක දෙන්න. හරි යාළුවනේ මේ විදිහට දීලා මෙතනින් අපි මේ ඉමේජ් ටික මේ timeline එකට drag and drop කරන්න ඕනේ. ඒකින් මේ එක image එකක් මෙහෙම අල්ලගෙන ක්ලික් කරගෙන මේ මෙතන timeline එකට අතාරින්න. මේ විදිහට අතාරියම මේ විදිහට මේක load වෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ දැන් අපි මෙතන අපි short time හදන්නේ ඒකින්ද මෙතන ratio කියලා බටන් එක ඔබන්න. ඔබලා මෙතන තියෙනවා 9.16 ඒ බටන් ඒක ක්ලික් කරන්න. short time හදින්න අපි size එක දාමු. දැන් අපි මෙතන අපි චුට්ටක් මේ වීඩියෝ එක play කරලා බලමු. මේ විදිහට තමයි play වෙන්නේ. අපි මේකට කිසිම animation එකක් දාලා නැහැ. හරි යාළුවනේ ඒකින් තමයි මෙතන දානවා animation කියලා කර යනවා. මේ පළවෙනි ෆොටෝ එක select කරමු animation එකට යන්න. animation එකට ගිහින් මේ combo කියන එක select කරන්න. හරි යාළුවනේ ඊට පස්සේ මම මේ මෙතනින් මේක මම select කරගන්නවා. ඊට පස්සේ download කරලා ඒක select කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති animation එක මේකට add වුණා. මේ හැම අනිත් ෆොටෝ වලටත් මම animation එක දාගෙන යනවා. හරි යාළුවනේ දැන් අපි චුට්ටක් ප්ලේ කරලා බලමු වීඩියෝ එක. හරි යාළුවනේ මට හිතෙනවා මේක චුට්ටක් මේ එක ෆොටෝ එකකට යන ටයිම් එක චුට්ටක් වැඩි කියලා. ඒකින් මම මේ විදිහට මේක මේ ෆොටෝ එක select කරලා මේ විදිහට මම අයින් කරගන්නවා. මේකේ වැඩි චුට්ටක් අඩු කරගන්නවා මේක. හරි යාළුවනේ මම මේ විදිහට මේකේ වෙලාවත් චුට්ටක් අඩු කරගත්තා. හරි යාළුවනේ දැන් අපි මෙතන මියුසික් එකක් ඇඩ් කරගන්න ඕනේ. නැත්නම් කම්මැලි වගේනේ. ඒකෙන්ද මෙතන මියුසික් අවුඩි කියන එකට ගිහින් එතන සර්ච් කරගන්න kids songs කියලා. සෝන් කරලා ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් මේ song එක මම drag and drop කරනවා. හරි යාළුවනේ මේක තමයි මියුසික් එක. මම හිතනවා මේ වීඩියෝ බලන පොඩි ළමයි හින්දා මේ මියුසික් එක හොඳයි කියලා. මේ විදිහට ප්ලේ වෙනවා. හරි යාළුවනේ මේ මියුසික් එක වැඩි ඒකින්ද මම ටයිම්ලයින් එක මේ අන්තිමේටම මේ ෆොටෝ එක අන්තිමේට ගෙනල්ලා මේ මියුසික් එක ක්ලික් කරලා මෙතනින් මේ delete කියන බටන් එක delete right කියන බටන් එක select කරනවා. හරි යාළුවනේ මේ විදිහට අපේ වීඩියෝ එක හැදුවා. හරි යාළුවනේ මේ විදිහට තමයි මේ වීඩියෝස් හදන්නේ. අපි දැන් මේ හදාගත්ත වීඩියෝ එක කොහොමද අපේ PC එකට අපි සේව් කරගන්නේ කියලා. එහෙනම් මෙතන තියෙනවා මේ නිල් පාට export කියලා බටන් එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට පස්සේ අහනවා name එක මේ ෆයිල් එක save වෙන්න ඕනේ name එක අහනවා. ඊට පස්සේ export to කියලා අහනවා. ඔයාලගේ export වෙන්න ඕනේ location එක. ඊට පස්සේ මෙතන අහනවා resolution එක මම දාලා දෙන 1080p. ඊට පස්සේ bit rate format frame rate එක දීලා මෙතනින් ඊට පස්සේ තව අපිට මෙතන අපිට audio එක වෙනම ගන්නත් පුළුවන්. දැන් අපි audio එක මේ වීඩියෝ එකේම තියෙන හින්දා මම audio එකට ටික් එක දාලා නැහැ. අපිට වීඩියෝ එක ඕන නම් මෙතන වීඩියෝ ටික් එක දාන්න ඕනේ. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන export බන්න මේ export බන්න එක බන්න. හරි යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තේරුණා කියලා. මේක දැක්කනේ විනාඩි 5ක්වත් කියන මේක හදන්න මේ වීඩියෝ. මේ මම ඔයාලට එක්සැම්පල් එකකුත් පෙන්වන්නේ මේක කොච්චර. ඒ කියන්නේ මේවා මේ ෂෝට් වීඩියෝ දාලම මේ channel ඒ කියන්නේ මම ඔයාලට එක්සැම්පල් එකේ විදිහම ඒ channel එක subscribers ලා ඉන්නවා 1 ලක්ෂ මිලියන ගාණක්. ඉතින් ඒ වගේ channel එකක් මං හිතනවා ඔයාලට හදාගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් සුබ පැතුම් හැමෝටම. ඉතින් ඔයාලා මගෙන් චූටි උදව්වක් කරන්න. ඒ තමයි මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා මගේ අනිත් වීඩියෝස් බලන්න. මම මේ වගේ AI වීඩියෝ එකක් AI ෆොටෝ එකක් හදන හැටි වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් ඔයාලා බලන්න. ඒකත් හරිම ලේසි. ඒකත් ඔයාලා බලලා ඒ වීඩියෝ එකට like එකක් දාලා මේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.